ඔයා දන්නවද ලෝකයේ අතිශය බලවත්ම රාජාලයකුට පවා එක තප්පරයකින් තමන්ගේ ජීවිතය නැති කරගන්න සිද්ධ වුණේ පුංචි කැස්පෑවෙක්හින්ද කියලා. ගොඩක් අය හිතන්න ශක්තිය තියෙන කෙනා හැමදාම් දිනනවා කියලා. ඒත් ඇත්ත ඒක නෙවේ. ඉතින් මේ වගේ රසවත් වගේම ජීවිතයට ලොකු ආදර්ශයක් දෙන කතා දිනපතා බලන්න. ඔයා මගේ channel එකට අලුතින් එකතුන යාළුවෙක් නම් දැම්ම මගේ channel එක subscribe කරලා like එකක් දාලා comment එකක් දාලා යාළුවෝ අතර share කරන්න. උඩ ආසය පාවෙන උග්‍ර පෙනුමක් තියෙන ලොකු රාජාලියෙක් හිටියා. මිනිහා තමන්ගේ ශක්තියකට මාර ආඩම්බරෙන් හිටියේ. දවසක් ඌට පොළොවේ ඉන්න කැස්බෑවෙක් පෙනුණා. රාජාලිය හිතුවා මේ අසරණයා තප්පරේ මගේ ගුදුරක් කරගන්නවා කියලා. ඌ අහසේ ඉඳන් පහළට කඩාගෙන ඇවිත් කැස්බෑව තමන්ගේ ශක්තිමත් නියපොතු වලට අසු කරගත්තා. ඒත් රාජාලිය කොච්චර උත්සාහ කළත් කැස්බෑවගේ තද කටුව කඩන්න ඌට බැරි වුණා. ඒ වෙලාවේ කැස්බෑව බියෙන් තොරව බොහොම සංසුන්ව මෙහෙම කිව්වා. උඹට මාව මරන්න ඕන නම් මාව තවත් උඩට අරන් ගිහින් අර තියෙන උසම පර්වතයට අතහැරපන්. රාජාලිය හිතුවා කැස්බෑව බය වෙලා මෝඩ කතාවක් කියනවා කියලා. ඌ කැස්බෑව අහස උසටම අරන් ගිහින් පර්වතයකට අතහැරියා. කැස්බෑව පර්වතයේ මතට වැටෙනකොටම ඌගේ තද කටුව වැදී පර්වතයේ තිබුණු ගලක් එකපාරටම උඩට විසුණා. ඒ එක්කම පහළට කඩාගෙන ආපු දැවැන්ත ගල් කැටයක් කෙලින්ම ගිහින් වැදුනේ කැස්බෑව වැටෙන දිහා ආඩම්බරෙන් බලන් හිටපු රාජාලියගේ ඔළුවේ. එක තප්පරෙන් ලෝකයේ බලවත්ම රාජාලිය අහසින් බිමට ඇද වැටිලා ජීවිතෙන් වෙන් වුණා. කැස්බෑව තමන්ගේ ශක්තිමත් කටුව නිසා කිසිම හානියක් නැතුව බේරුණා. මේ කතාවෙන් අපිට දෙන ලොකුම ජීවිත පාඩම මොකක්ද? ගොඩක් වෙලාවට අපේ ජීවිතයේදී බලය, ශක්තිය හෝ සල්ලි තියෙන අය හිතනවා අනිත් අය ලෙහෙසින්ම මර්ධනය කරන්න පුළුවන් කියලා. මතක තබා ගන්න. බලයට වඩා බුද්ධිය සහ උපක්‍රමය හැමදාමත් ඉදිරියෙන් තියෙනවා. අනෙක් අය ඔයාව අසරණයි දුර්වලයි කියලා හිතන වෙලාවට කෝප වෙන්න යන්න එපා. සංසුන් වෙන්න. සතුරගේ ආඩම්බරකමම උගේ විනාශයට පාවිච්චි කරන්න තරම් බුද්ධිමත් වෙන්න. ඔයාගේ ශක්තිය තියෙන්නේ ඔයාගේ සංසුන්කම සහ බුද්ධිය ඇතුලේ.